අයිබෝවන් කොහොමද හැමෝටම හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. තේ වෙලාවට ඉක්මනින් පාසයෙන් වැඩි නැතුව හදාගන්න පුළුවන් ලේසිම කෑමක්නේ පෑන්කේක් කියන්නේ. ඉතින් ඔන්න බිත්තර නැතුව පොල් කිරි නැතුව හරිම පහසුවෙන් ඉක්මනින් අද පෑන්කේක් හදාගන්න යන්නේ. අවශ්‍ය කරන ද්‍රව්‍ය පුරුදු විදියටම කමෙන්ට් එකකින් පින් කරලා තියෙනවා. එතනින් බලා ගන්න. ඒ වගේම ඔයා තාම මගේ channel එක subscribe කරලා නැතිනම් විතරක් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි දැන් හදාගමු. පැණිපොල් එක හදාගන්න මම මෙතන පුරවල අඬු කෝප්පකින් සීනි එකක් අරගෙන තියෙනවා. ඒ වගේම අඬු කෝප්ප දෙකක් පුරවල පොල් අරගෙන තියෙනවා. පැණියකට අවශ්‍ය කරන වතුර මිලිලීටර 100ක් තියෙනවා. දැන් ලිපේ තියෙන භාජනයක් අරගෙන අපි ගත්ත සීනි එකෙන් පුරවලා මේස හැඳි 3ක් ඒකට එකතු කරගන්නවා. ඒ වගේම ගත්ත වතුර එකේ මේස හැඳි එකමාරකුත් එකතු කරගන්නවා. දැන් මධ්‍යම ගින්දරේ අපි මේ ටික කැරමල් කරගමු. ලස්සන පාටකට පැණිපොල් එක හදා ගන්න ඕන නිසා අපි මේ ටික ලස්සන පාටකට කැරමල් කරගමු. ඔන්න දැන් කැරමල් එක හැදීගෙන එනවා. මම මේ වෙලාවේ හැන්දක් පාවිච්චි කරලා මේ ටික එකම පාටකට කැරමල් කරගන්නවා. දැන් පාට ඇති අපි ගත්ත වතුර එකෙන් ටික ටික එකතු කරලා මේ විදිහට කැරමල් එක දී කරගන්නවා. මම මෙතන සාමාන්‍ය ඇල් ජලය තමයි එකතු කරගත්තේ. එතකොට කැරමල් එක ටිකක් කල් වෙන්න බලනවා. ඊට පස්සේ මේ විදිහට ටිකටම හැදිකාදී කැරමල් එක දිය වෙනවා. මම මෙතන සම්පූර්ණ වතුර මිලිලීටර 75ක් විතර තමයි එකතු කරගත්තේ. කැරමල් එක හොඳින් දිය වුණාට පස්සේ අපි ගත්ත සීනි එක ඉතුරු ටික ඔක්කොම එකතු කරගන්නවා. දැන් සීනි ටික හොඳින් දිය කරගෙන අපි මේක ටිකක් හොඳ උකු පදමට පැණි එක හදා ගන්නවා. ඔන්න දැන් හරි පැණි එක හොඳට උකු වෙලා ගානට ඇවිත් තියෙන්නේ. මේ වෙලාවේදී ලුණු තේ හැඳි කාලකුත් එකතු කර ගන්නවා. ඔන්න දැන් අපි ගත්ත පොල් ටිකත් එකතු කර ගන්නවා. පොල් ටික එකතු කරගෙන වතුර හිඳිනකන් විනාඩි 3ක් විතර අපි මේක මලවගමු. ඔන්න දැන් පොල් ටික මැලවිලා ඇති පැණිපොල් එක අපි දැන් ලිපෙන් අයින් කරගෙන ඉවෙන්න වෙන භාජනයකට දාගමු. ඔන්න දැන් අපි පෑන්කේක් බැටර් එක හදාගමු. ඒකට මම අරගෙන තියෙනවා පුරවලා පාන් පිටි අඬු කෝප්ප දෙකක්, ඒ වගේම කහ ටිකක්, ලුණු තේ හැඳි කාලක්, ඒ වගේම බැටර් එක දී කරගන්න වතුර. දැන් භාජනයක් අරගෙන ඒකට අපි ගත්ත පාන් පිටි ටික, ඒ වගේම කහ ටික, ලුණු එකතු කරගන්නවා. දැන් අපි මේක ටිකක් හොඳින් මිශ්‍ර කරගන්නවා. මෙතන ප්‍රමාණය අඩු වැඩි වුණා කියලා කිසි ගැටලුවක් නැහැ. ඔයාට අවශ්‍ය විදිහට මේ බැටර් එකේ පදම හදාගන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට බැටර් එකේ පදම වතුර ටික ටික දාලා හදාගන්න. වතුරේ නිශ්චිත ප්‍රමාණයක් කියන්න බෑ. අපි ගන්න පාන් පිටි වල ප්‍රමාණය අනුව වතුර ප්‍රමාණය අඩු වැඩි වෙන නිසා මම හරි ගාන පෙන්වන්න බැටර් එකේ. ඔයා ඒක බලාගෙන ඒ විදිහට බැටර් එක හදාගන්න. ඔන්න මෙන්න මේ පදමට ඔයාගේ බැටර් එක හදාගන්න. පැහැදිලි නේද? එහෙනම් අපි දැන් පෑන්කේක් ටික හදාගන්න. පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් ටිකක් ගාගෙන මේ විදිහට බැටර් එකෙන් පුරවලා මේස හැන්දක් විතර එකතු කරගෙන අපි දැන් පෑන්කේක් ටික හදාගමු. බිත්තර දාන්නේ නැතුව, පොල් කිරි දාන්නේ නැතුව මේ විදිහට විනාඩි 10කින් විතර අපිට මේ බැටර් එක හදාගෙන පෑන්කේක් ටික හදාගන්න පුළුවන්. ඉතින් හදිසි තේ වේලාවකට මේ විදිහට පෑන්කේක් ටිකක් හදලා ඔයාට ඉක්මනින්ම රස බලන්න පුළුවන්.
මේ තියෙන්නේ එහෙම හදාගත්තු පෑන්කේක් ටික. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක අවසන් වෙනකන් ඇරඹුවට ඔයාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගෙත් එක්ක දිගටම රැඳී ඉන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා.